එක්තරා දේශමයට සම්බන්ධ වූ දේශකයෙක් තමන්ගේ අතේ වතුරු වීදුරුවක් තබා ගනිමින් ආරම්භ කරනවා. ඔහු ඒ දේශනෙට සහභාගී වෙලා ඉන්න අයකින් අහනවා මේ මොකක්ද කියලා. ඊට පස්සේ ඒ හැමෝම උත්තර දෙනවා මේක වතුරු වීදුරුවක් කියලා. ඊට පස්සේ ඔහු වැදගත් ප්‍රශ්නයක් අහනවා. මම මේ වතුරු වීදුරුව මේ විදිහට කොයිතරම් වෙලාවක් මගේ අත්ල මත තියාගෙන ඉන්න පුළුවන් වෙයිද කියලා. ඒක තමයි ඔහුගේ ප්‍රශ්නය. විනාඩි 5ක්, විනාඩි 10ක්, පැය භාගයක් වගේ විවිධාකාර පිළිතුරු දේශනයේට සහභාගී වෙලා ඉන්න අය ලබා දෙනවා. පිළිතුරු වලින් මදක් සිනාසුණු මේ දේශකයා දේශනයේට සවන් දෙමින් සිටින අයගෙන් එක් අයෙක් තමන්ගේ වේදිකාවට ගෙන්නලා ඔහුට මේ වීදුරුව තමන්ගේ අත්ල මත තබාගෙන සිටින ලෙස පවසනවා. කිසිම අපහසුතාවයකින් තොරව පළවෙනි විනාඩි 5 තමන්ගේ අත්ල මත මෙම වීදුරුව තබාගෙන ඉන්නවා. දෙවෙනි විනාඩි 5 අවසන් වීමට පෙර ඔහු අත වෙවුලනවා. එවැනි විනාඩි 5ට විනාඩි 3ක් තිබියදී ඔහුගේ අතෙන් අර වීදුරුව ගිලිහිලා යනවා. මේ සියලුම දේවල් බලාගෙන ඉඳලා අර දේශකයා හඬ අවදි කරනවා. හරිම ලස්සන කතාවක් කියනවා. අපි වර්තමානයේ ජීවත් වෙන්නේ නැතිව ජීවිත කාලෙම අතීතයත් එක්ක ජීවත් වීම තමයි අපි කරන ලොකුම වැරැද්ද. ඒ දෙයින් අපි දුක් විඳිනවා. අතීත දේවල් අල්ලගෙන ඉන්න එක ඔබේ ජීවිතේ විඳවීම වැඩි වෙනවා. ඒ දේවල් වලින් කවදාවත් අපි ජීවිතේ ඉස්සරහට ගමන් කරන්නේ නැහැ. අන්තිමේට අපිට ඉතුරු වෙන්නේ පසුතැවීම විතරයි. ඔබට දිනන්න ඕන නම් අතීතයේ විච්ච දේවල් අමතක කරන්න. හැබැයි ඒවයින් ඉගෙන ගන්න පාඩම් හොඳින් මතක තියාගන්න.